ඔබේ සියලුම ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතා එකම තැනකින් ඉටු කර දෙන කොම්බෑන්ක් බිස්නස් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබේ account එකට log වෙන්නේ කොහොමද වගේම password එක reset කරගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඔබේ account එකට log වීම සඳහා මුලින්ම ඔබේ username එක ඇතුළත් කරන්න. ඊළඟට ඔබේ password එක ඇතුළත් කරන්න. ඉන්පසු login මත ක්ලික් කරන්න. ඔබේ verification code එක ලබා ගන්නට කැමති ක්‍රමය තෝරන්න. දැන් ඔබට ලැබුණු ඉලක්කම් 6ක verification code එක ඇතුළත් කර login මත ක්ලික් කර ගිණුමට ඇතුළු වන්න. දැන් ඔබේ password එක reset කරගන්න ආකාරය බලමු. මුලින්ම forgot password මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබේ username එක ඇතුළත් කරන්න. ඊළඟට continue මත ක්ලික් කරන්න. verification code එක ලියාපදිංචි ඊමේල් ලිපිනය හරහා ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න. දැන් ඔබේ ලියාපදිංචි ඊමේල් ලිපිනයට ලැබුණු verification code එක මෙතනට ඇතුළත් කරන්න. password reset කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට done මත ක්ලික් කරන්න. දැන් ඔබේ account එකට log වීමට login මත ක්ලික් කරන්න. ඔබ දැන් ඉන්නේ කොම්බෑන්ක් බිස්නස් හෝම් ස්ක්‍රීන් එක මතයි. ඩෑෂ්බෝඩ් වෙත පිවිසීම, ඔබේ මුදල් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම, ගනුදෙනු සහ ගෙවීම් කළමනාකරණය වගේම ප්‍රධාන ව්‍යාපාරික තොරතුරු බැලීම යන සියලු දේ දැන් එකම තැනකින් සිදු කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය විජට්ස් ඔබේ ඩෑෂ්බෝඩ් එකට එකතු කර ඔබේ කැමැත්ත පරිදි සකසා ගැනීමට add widget මත ක්ලික් කරන්න. ඔබට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට widget option menu එක විවෘත කරන්න. අලුත් widget එකත් සමග සම්බන්ධ කරන්න අවශ්‍ය debit account එක මෙතනින් තෝරන්න. තෝරාගත් account එක widget එකට සම්බන්ධ කිරීම සඳහා අදාළ ගිණුමේ විස්තර මෙතනට ඇතුළත් කරන්න. add widget මත ක්ලික් කර ඔබ සකස් කරගත් widget එක ඔබේ dashboard එකට ඇතුළත් කරන්න. widget එකේ additional settings සහ options වෙත පිවිසීමට මෙතන ක්ලික් කරන්න. අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා widget configuration panel එක විවෘත කරන්නට මෙතන ක්ලික් කරන්න. ඔබට අවශ්‍ය පරිදි dashboard එක සහ widget වෙනස් කර ගැනීමට මෙතන ක්ලික් කරන්න. සිදු කළ වෙනස්කම් තහවුරු කිරීමට පෙර ඔබේ widget සැකසුම් නැවත පරීක්ෂා කර බැලීමට මෙතන ක්ලික් කරන්න. ඔබේ widget සැකසුම් අවසන් කර එය තහවුරු කිරීමට මෙතන ක්ලික් කරන්න. save මත ක්ලික් කරන්න. ඔබ කැමති debit account සම්බන්ධ කරමින් සහ widgets එකතු කරගෙන ඔබේ dashboard එක අදම සකසා ගන්න. වැඩිදුර සහාය සඳහා අපගේ උපකාරක මධ්‍යස්ථානය වෙත පිවිසෙන්න. නැතිනම් පාරිභෝගික සේවා අංශය අමතන්න.